සැහැල්ලුවෙන් ආදරෙන් සාමෙන් පවුලක් අරගෙන යන්න අපි කවුරුත් කැමතියි. අද මම කතා කරන්නේ හොඳ පවුල් ජීවිතයක් අරගෙන යන්න වැදගත් වෙන කරුණු පහක් ගැන. අංක 1 විවෘතව කතා කිරීම. පවුලේ සමාජිකයන් එකිනෙකාට විවෘත වෙලා කතා කරන එක ගොඩක් වටිනවා. ඒකෙන් අනිත් එක්කනට තියෙන ප්‍රශ්න වලට අහුම්කම් දෙන්න පුළුවන්. ආගේ පවුලේ කවුරු හරි ලොකු ප්‍රශ්නක ඉන්නවා නම් එකතු වෙලා ඒවට විසඳුම් හොයන්න පුළුවන්. ඒකෙන් පවුලේ බැඳීම් ශක්තිමත් වෙනවා වගේම ආදරෙත් වැඩි වෙනවා. අංක 2 එකිනෙකාට ගරු කිරීම. සැමියා, බිරිඳ සහ දරුවන් සියල්ලන්ම එකිනෙකාගේ අදහස් සහ හැඟීම් අව탁සේරු කරන්නේ නැතුව ඒවට ගරු කරන්න පටන් ගන්න ඕනේ. ඒකෙන් පවුල තුළ සාමය ඇති කරගන්න පුළුවන්. අංක 3 කාලය එකට ගත කිරීම. අද හැමෝම හරිම කාර්යබහුල ජීවිත ගත කරනවානේ. ඒකෙන් පවුලේ සමාජිකයන් ඈත් වෙන්න පටන් ගන්නවා. සැමියා බිරිඳගෙන් පටන් අරගෙන දරුවෝ දෙමව්පියන්ගෙන් වෙන වෙන්න පටන් ගන්නවා. මේකෙන් සම්බන්ධතා දුරස් වෙනවා. ඒත් එක්කම ඕන් වැරදි පාරවල යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා ඔයා කොච්චර බහුල වුණත් තමන්ගේ පවුල වෙනුවෙන් කාලය වෙන් කරන්න අමතක කරන්න එපා. අංක 4 එකිනෙකාට සහාය දීම. සතුටේදී දුකේදී එකිනෙකාගේ ළඟින් ඉඳගෙන තනි නොකර ඉන්න එක පවුලක වැදගත්ම දෙයක්. මොකද ජීවිතේ අමාරු කාලවලදී තමන්ව තනි නොකරන තමන්ව අල්ලන් ඉන්න පවුලක් ඉන්නවා කියන එක මිනිස්සෙක්ට ඇත්තටම ලොකු හයියක්. අංක 5 සමාව දීම සහ ඉවසීම. කිසිම පවුලක් සවර සම්පූර්ණ නැහැ. හැමෝම අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ නිසා ඒ දේවල් ගොඩක් දුර අරන් යන්නේ නැතුව සමාව දෙන්නත් අනිත් පුද්ගලයා විවසා දරාගෙන ඉන්නත් පුරුදු වෙන්න. එහෙනම් අදට මම එන්නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම ආවිෂ්කාරය